ඔයාලා මොකද හිතන්නේ ෆස්ට් ටයිම් ට්වින් බබාලා කන්සීව් වුණොත් ඔයාලට? පුදුමාකාර සතුටකින් නේද ඉන්නේ? ඒක තමයි. අපි කවුරුත් කැමති අපිට ට්වින්ස්ලා හම්බෙනවට. දරුවෙක් ලැබෙන එකත් ලොකුම වාසනාවක්. ඒ වාසනාව හැම කාන්තාවකටම ස්වභාවිකව ලැබිලත් නැහැ. ඒකෙනුත් ට්වින්ස්ලා ලැබෙන එකත් දුර්ලභයි. දරු සම්පත උපරිමයටම ලැබිලා තියෙනවා ඒ කාන්තාවට. ඉතින් මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දරු සම්පතට අපි හැමෝම ආදරේනේ. ආසයි. දරුවෙක් පිළිසිඳ ගැනීමේ ආසාවෙන් මේ ලෝකේ කොච්චරනම් කපල්ස් අම්මලා තාත්තලා ඉන්නවද? ඉතින් ඒ හැමෝටම මේ කිරිසීනේ ඉක්මනින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මේ ට්වින්ස්ලා කියන්නේ මේ නියුන් බබාලා පිළිසිඳ ගන්න මොන වගේ කන්ඩිෂන්ස් අපිට බලපානවද කියලා. يعني මේකේ ඇතිවීමේ හැකියාව වැඩි වෙන්නේ මොන වගේ කරුණුත් එක්කද කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. මම මේ කතා කරන්න යන කාරණා එකක්වත් නැත්නම් ඔයාලට ට්වින් බබෙක් හම්බ වෙන්න තියෙන සම්භාවිතාව ටිකක් අඩුයි. ඒත් නෑ කියන්නම බෑ. මොකද මේ ලෝකේ හැම දෙයකටම ඇතිවීමේ යම් කිසි සම්භාවිතාවක් තියෙනවනේ. මේ මම දැනුවත් කරන්න යන්නේ වෛද්‍ය කරුණු මත පදනම්ව මෙන්න මේ කරුණු තිබ්බොත් ඔයාට මල්ටිපල් ප්‍රෙග්නන්සිස් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා. නියුන් දරුවන් දෙආකාරයකට ඇති වෙනවා. පළවෙනි එක තමයි ඩෙන්ටිකල් ට්වින්ස්ලා කියන්නේ. කියන්නේ සම නියුන් දරුවෝ. එකම විදිහේ අය. මේ අය ගොඩක් එක්ක දෙන්නම පිරිමි ළමයි නැත්නම් දෙන්නම ගැහැණු ළමයි. මොනොසයිගෝටික් ට්වින්ස්ලා කියන්නේ මෙන්න මෙයාලටම තමයි. මේ අයගේ ජාන මිශ්‍රණය එකම අච්චුවේ කොපීස් දෙකක් තමයි තියෙන්නේ යාලට. එකම වගේ. ඉතින් දෙවැනි කාණ්ඩය තමයි non-identical twins ලා කියන්නේ. විෂම නියුන්. ඒක dizygotic twins නැත්නම් fraternal twins ලා කියලා කියන්නේ මෙයාලටම තමයි. මේ අය වර්ග දෙකකින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ගැහැණු පිරිමි කියන දෙවර්ගයකට වෙන්න පුළුවන්. identical twins ලා කියන බබාලා එකම වගේ non-identical twins ලා එකම වගේ නැහැ. මේකට හේතුව තමයි විෂම නියුන් දරුවෝ කියන්නේ මේ බබාලා ඇති වෙන්නේ මේ ඩිම්බ දෙකක් සහ ශුක්‍රාණු දෙකකින් වෙන වෙනම සංසේචනය වෙලා තමයි මෙයාලගේ කලනය නිර්මාණය වෙන්නේ. කලින් කිව්ව සමනියුන් බබාලා එක ඩිම්බයක් සහ එක ශුක්‍රාණුවක් සංසේචනය වෙලා තමයි ඒක දෙකට බෙදලා තමයි සමනියුන් දරුවෝ ඇති වෙන්නේ. දැන් ඉතින් අපි බලමු මොනවද මේ නියුන් බබාලා ඇති වෙන්න නම් possibility එක වැඩි වෙන්න නම් තියෙන්න ඕන කරුණු කාරණා මොන වගේ ඒවා තියෙන්න ඕනද කියලා. බලන්න ඔයාලටත් මේ කරුණු වලින් එකක් හෝ තියෙනවද කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයාලට කලින් බබාලා ඉන්නවා නම් එයාලා ට්වින් ප්‍රෙග්නන්සිස් වෙලා තියෙනවා නම් ඔන්න නෙක්ස්ට් ප්‍රෙග්නන්සි එක ඔයාලට ට්වින් බබෙක් ඇතිවීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. දෙවැනි කරුණ තමයි පවුලේ ඉතිහාසය. කියන්නේ ෆැමිලි හිස්ටරි එක. ඔයාලගේ මව් පාර්ශවයේ විශේෂයෙන්ම නියුන් දරුවපත් තියෙනවා නම් ඔයාලටත් මේ chance එක වැඩි. ෆැමිලි හිස්ටරි එක ගොඩක් බලපානවා. තුන්වෙනි කාරණාව තමයි වයස අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවන්ට මේ නියුන් දරුවෝ ඇතිවීමේ හැකියාව වැඩි. මොකද කාන්තාවන් වයසින් වැඩි වෙන්න මාසිකව ඩිම්බ පිටවීමේදී එක ඩිම්බයක් වෙනකොට ඩිම්බ දෙකක් පිටවීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් කාන්තාව වයසට යන්න ඔසප් චක්‍රයේ වෙනස්කම්ත් ඇති වෙනවා. ට්වින්ස්ලා ඇතිවීමේ හැකියාවත් මේකින් වැඩි වෙනවා. හතරවන කරුණ තමයි ස්ථූලතාවය, ඔබේසිටි එක. BMI එක 30ට වඩා වැඩි අයත් මේ කාණ්ඩයට අයත්. ඒ කියන්නේ ඔබේසිටි එක වැඩි වෙනවා නම් ට්වින්ස්ලා ඇතිවීමේ හැකියාවත් වැඩි වෙනවා. පස්වෙනි කරුණ තමයි බොඩි ටයිප් එක. ගොඩක් උස මහත කාන්තාවන්ටත් මේ chance එක වැඩි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. හයවෙනි කරුණ තමයි ඔයාලට මීට කලින් දරුවපත් දෙකකට වඩා 3කට වඩා වැඩියෙන් හම්බ වෙලා තියෙනවා නම් ඊළඟ දරුවපත නියුන් බබෙක් ඇතිවීමේ හැකියාව ගොඩක් වැඩි. හත්වෙනි කාරණාව තමයි කළු ජාතික කාන්තාවන්ට සහ non hispanic කාන්තාවන්ට ට්වින්ස්ලා ඇතිවීමේ හැකියාව වැඩි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. වගේම මේ ජපන් ජාතික කාන්තාවන්ට තමයි මේ අඩුවෙන්ම ට්වින් බබාලා හම්බවීමේ හැකියාව ගොඩක් අඩුයි කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම දත්ත කරුණු කාරණා මේ මෙඩිකල් ස්ටැටිස්ටික්ස් වල මේ වෛද්‍ය සංඛ්‍යා ලේඛනවල හොයාගත්ත මෙහෙම තිබ්බොත් මේ වගේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මේ වලින් කියවෙන්නේ. ඉතින් 8 වෙනි කාරණාව
අතිවිශේෂ කාරණාවක්. ඒක මේ කාලෙදි බහුලවම සිද්ධ වෙනවා. ඒ තමයි දැන් ඉතින් ගොඩක් දෙනා මැරි කරන්නේ අවුරුදු 30 විතරනේ. තමන්ගේ ගෝල්ස් හැමදේම ඉටු කරගෙන තමයි ගොඩක් කපල්ස් බබෙක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඒක නිසා ගොඩක් දෙනාට නැචරලි කන්සීව් වෙන එක අඩු වෙලා තියෙනවා. බබෙක් හදාගන්න නම් බාහිරින් උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා මේගොල්ලන්ට. ඉතින් බහුතරයක් දෙනා මේ කාලෙදි විවිධාකාරයේ මේ මෙතඩ්ස් පාවිච්චි කරනවා. ලංකාවේදී අපිට ගොඩක් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ IUI, IVF විදි දෙක. කියන්නේ intrauterine insemination and in vitro fertilization කියන මේ වර්ග දෙක. මේවට යන්න කලින් කාන්තාවන්ට ගොඩක් සිද්ධ වෙනවා නොයෙකුත් බෙහෙත් වර්ග ශරීරයට ලබාගෙන ඒ යාළගේ ඔසප් චක්‍රයේ ඩිම්බ පිටවීමේ ක්‍රියාවලිය සාමාන්‍ය විදිහට ගෙනෙන්න. ඉතින් මේ ආදී බෙහෙත් වර්ග වලින් නිසාත් මේ ට්වින්ස්ලා ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. වර්තමානයේදී නිවුන් බබාලා වගේම මල්ටිපල් ප්‍රෙග්නන්සිස්, ඒ කියන්නේ දෙන්නෙක්ට වඩා වැඩි බබාලා ඇතිවීමේ හැකියාව ගොඩක් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම සංඛ්‍යා ලේඛන වලට අනුව ෆර්ටිලිටි ට්‍රීට්මන්ට් ගන්න කපල්ස් වලට එක බබෙක් ඉන්න තියෙන chance එකකට වඩා බබාලා ගොඩක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඔන්න බලන්න මේ කරුණු වල එකක්වත් ඔයාලට තියෙනවද කියලා. එහෙනම් ඔයාලටත් ඒ chance එකක් තියෙනවා. පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න. ඉතින් මේ ලෝකේ ඉන්න සියලුම කිරිසිහිනේ බලාපොරොත්තු වෙලා ඉන්න අම්මලා ඒ වගේම පියවරුන්ටත් ඔවුන්ගේ සිහිනේ ඉක්මනින්ම ඉටු වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.